සතුටින් ආදරෙන් ජීවත් වුණා. මේ ගිරා පවුලේ ගිරා අම්මයි ගිරා තාත්තයි පැටව දෙන්න බලාගත්තේ පනේ වගේ. ඔන්න එක දවසක් ගිරා අම්මයි ගිරා තාත්තයි පැටව දෙන්නට කෑම සොයාගෙන ඉන්න ඈතට පියාඹගෙන ගියා. දන්නවද ඒ වෙලාව සිද්ධ වුණේ? මහා වැස්සක පෙරනිමිති අරගෙන ලොකු සුළඟක් හැමුවා. ඒ සුළඟට ගිරා කූඩුව තිබුණු ගහ කැඩිලා ගිරා පැටව දෙන්න කන්දෙන් දෙපැත්තට විසික් වෙලා ගියා. ඒ වෙලාවේ දෙන්නට කොච්චර බය හිතෙන්නේ නැතිද? ඔන්න එක ගිරවෙක් වැටුනේ කන්දේ එහා පැත්තේ දමු සොර්කොණ්ඩායමක් ළඟට. සරුන් ඒ ගිරවට නම තියුවා සත්තිකුඹ කියලා. අනෙක් ගිරව වැටුනේ කන්දේ මේ පැත්තේ තිබුණේ තාපසාරාමයක් ළඟට. තාපසතුමල්ලා ඒ ගිරවට නම තියුවා පුෂ්පක කියලා. ඔන්න මෙහෙම යද්දී ඒ රටේ රජතුමා දඩයමට යද්දී කැලේ අත්තරමං වුණා. දැන් රජතුමාට හොද්දටෝ මහන්සි. රජතුමා මහන්සිය නිවා ගන්න ගහක් යට නතර වුණා. රජතුමාට ඒත් එක්කම මෙන්න මේ ගම් ශබ්දයක් ඇසුණා. අන්න ඉන්නවා. යන්න දෙන්න එපා. අල්ලපියව්. ගහපියව්. මරපියව්. කොටාපියව්. තියෙන දේවල් ඔක්කොම සොරා ගනිව්. රජතුමා බය වුණා. රජතුමා වටපිට බැලුවා. ඒ රජතුමාට පරශෝෂණයෙන් බැන වැදුනේ ගහේ මුදුන් අතකිට පුකරවේ. රජතුමා ඉක්මනට එතනින් කන්දේ මේ පැත්තට ගියා. දැන් රජතුමාට හොද්දටෝ මහන්සි. කට පුදුම වෙහසක් දැනුනේ. රජතුමාට ඒත් එක්කම මෙන්න වගේම ඊරි ශබ්දයක් ඇසුණා. ඔබට හරිම මහන්සි පාටයි. එන්න. ඇවිත් වාඩි වෙන්න. මේ සිසිල් පැන් පානය කරන්න. මේ සුමිහිරි පළතුරු කන්න. රජතුමා පුදුමයටපත් වුණා. රජතුමා වටවින් බලද්දී ඒ දෙක ගිරවේ. රජතුමා තාපසාරාමයක් දැක්කා. රජතුමා මේ ගැන තාපසතුමල්ලගේ විමසුවා. තාපසතුමනි, මේ වගේම හැඩරුව තියෙන මේ තරම් ගිරවේ මට කන්දේ හා පැත්තේදී පරිූෂවචනයෙන් බැන වැදුනා. ඒත් මේ ගිරවා මට හරි ආදරෙන් කරුණාවෙන් කතා කළා. කිමද මේ හේතුව තාපසතුමනි? රජතුමනි, මේ ගිරව් දෙන්නම එකම අම්මගේ එකම තාත්තගේ දරුවෝ. එක දවසක් ලොකු සුළඟක් හමලා ඒ සුළඟට ගිරා කූඩුව කැඩිලා ගිරා පැටව දෙන්න කන්දෙන් දෙපැත්තට විසික් වෙලා ගියා. එක ගිරවෙක් වැටුනේ අර සොරු කණ්ඩායම ළඟට. අනෙක් ගිරව වැටුනේ මේ අපි ළඟට. සොරුන් ළඟට වැටුණු ගිරවා නරක දේ නරක වචන පුරුදුනා. අපි ළඟට වැටුණු ගිරවා හොඳ දේ හොඳ වචන පුරුදුනා. ඒකයි මේ හේතුව රජතුමනි. යාළුවනේ, ඔන්න කතාව ඉවරයි. මේ කතාවට කියන්නේ නම කවුරු හරි දන්නවද? මේ කතාවට කියන්නේ සත්තිකුම්ම ජාති කතාව කියලා. මේ කතාවේ අපට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. අපි හැම වෙලාවෙම අපේ ළඟට ලං කර ගන්න ඕන යහපත් මිතුරන් විතරයි. අයහපත් මිතුරන් අපේ ළඟට ලං කරගත්තොත් අපට කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි
යහපන් මිතුරන් ආශ්‍රය කරන්න ඕනි කියලා. කතාව ලස්සනයි නේද? එහෙනම් අහගෙන හිටු ඔයාලා හැමෝටම තෙරුවනේම සරණයි. ස්තුතියි.